ඔන්න දැන් තවත් කෙනෙක් ඉන්නවා කියන්නකො කොච්චර හොඳ කළත් හොඳ නාමයක් නැහැ. වැරද්දක්මයි එයාගේ කියන්නේ. එයා නිතර තනි වෙනවා. අනිත් අයත් එක්ක නිතර එයා මුහු වෙන්නේ නැහැ. අන්න ওই වගේ චරිතයක් තනිකම දැනෙන කෙනෙක් ඉන්නවා කියන්නකො. මේ පොතේ තියෙනවා බලන්න සුවඳ දුම් පූජාව. සුවඳ දුම් පූජා කළාට පස්සේ ජනයා අතර ප්‍රිය වෙනවා. අනිත් අයට ඉක්මනට මුසු වෙනවා එයා. අනිත් අයගේ ආදරේ ලැබෙන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එතකොට තමන් කරන පින්කම් අතර සුවඳ දුම් පූජා කරන ඒවා සුවඳ පූජා කරන ඒවා එයා බහුල කරන්න ඕන. පැහැදිලි නේද? ඊළඟට තමන් අමාරුව වැටෙනකොට ඔක්කොම තමාව අත්හැරලා යනවා. කවුරුවත් උදව්වට එන්නේ නැහැ. තියෙන කාලේ ලං වෙනවා නැති කෙනෙකුට මොකෙක්වත් නැහැ. ඒතකොට හැම වෙලාවෙම තමන්ගේ උදව්වට ඉන්න අය කරදරයකටපත් වෙනකොට තමාව අත්හැරලා යනවා නම් මේකේ ඒකට පින්කමක් තියෙනවා. ඒ තමයි මිනිස්සෙකුට උපකාරයක් තමයි පාවහන් දාන එක. යාට පහසුවෙන් යන්න. වැටෙන මිනිසයාට උපකාරයක් තමයි හැරමිටිය වැටෙන්නේ නැතුව ඉන්න. අවුවෙන් වැස්සෙන් තෙමෙන පිච්චෙන කෙනාට උපකාරයක් තමයි කුඩය මේ අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න. හැරයටි කුඩ පාවහන් පූජා කරන අයට අන් අයගේ උපකාර ලැබෙනවා. ඉෂ්ට දේවතා අනුග්‍රහය ලැබෙන්න කරන පින්කමයි. ඉෂ්ට දේවතා අනුග්‍රහය ලැබෙන්න කරන පින්කම තමයි ඒක.